ඔන්න ඉතින් අද ලස්සන දවසක් බලාපොරොත්තු නොවුණු විදිහට උදා වෙලා තියෙනවා. හිතුවත් නැති විදිහට අද දවස ලස්සනට වැස්ස අඩු වෙලා ලස්සනට උදා වෙලා තිබුණා. ඉතින් උදෙන්ම මෙන්න මෙයාගේ මේ ලස්සන නර්තනයත් එක්කම මගේ දවස පටන් ගන්න කියලා තමයි මේ හදන්නේ. මේ දවස්වල තිබුණු වාතාවරණයත් එක්ක මට හිතුණා දැන් වැස්සත් අඩු නිසා ගේ සෝද ගන්න ඕනි කියලා. මගේ වැඩේ ඉතින් පුළුවන් හැම වෙලාවෙම ගේ සෝද ගන්න එක බිම. ඉතින් මේ දවස් ටිකේ වැස්ස නිසා ඒක කරගන්න බැරි වුණා. අපේ අම්මා නම් කියන්නේ ඉතින් මම ගේ මේ සෝදන විදිහට බිමත් ගැලවෙයි කියලා. ඉතින් මට අනිවාර්යෙන්ම මේ විදිහට සෝද ගන්න ඕනි. දැන් ඉතින් මේ වැඩත් ඉවර වෙනකොටම අපේ කිරි අම්මා කුරහන් තලප හදලා කතා කරා ඒවා කන්න එන්න කියලා. දැන් ඉතින් මේ ඒවා කන්න තමයි හදන්නේ. ඉතින් අපේ අම්මා පුළුවන් වෙලාවට මේ කුරහන් පිටි ඒවා ගේනවා. ඉතින් අපේ කිරි අම්මා තියෙන වෙලාවට නිතරම වගේ මේවා හදනවා. ඉතින් මම ඒ කුරහන් රොටි කන්න කැමති නැහැ. මෙන්න මේවා නම් කන්න කැමතියි. මම වැඩි කුරහන් දාපු කෑම ಜಾති කන්න කැමති නැහැ. මේවට විතරයි කැමති. ඉතින් මෙන්න මේ අපේ හාදයාට ඒවා දුන්න කුරහන් තලප මේ යෝධයා ඉතින් ඒවා කෑවේ නැහැ. ඒ වුණාට මේ කන්න බැරි දේවල් වලට නම් උඩ පනිනවා. දැන් ඉතින් මේ අඹ වගේක් මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ අපේ සදී සුද්ධ කරලා එහෙම. මේ දැන් ඉතින් ඒක කන්න උඩ පනිනා බොරුවට ඉතින් යාර කන්නත් බෑ. ඔන්න ඉතින් දැන් අපි හම්බාච්චාරු කන්න යන්නේ. ඒක මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ. තරන්නේ. අබෝ හරි බසඩයි බඩ පොප්පුවක් දරනවා. භාගයේ දවස් ටිකේ එහෙට මෙහෙට ගිහින් පොඩ්ඩක් ඉතින් තෙමිලා හැම මම ඉතින් මේ දවස් ටිකේ පොඩ්ඩක් අසනීපෙන් තමයි ඉන්නේ. ඒ නිසා තමයි ඉතින් අම්බච්චාරුවක් කන්න හිතුනේ. දැන් ඉතින් මම මේ ඒ ඔක්කොම දේවල් ඉවර වෙලා ඉක්මනින්ම වොෂ් එකක් දාන්න ආවා. හයි කොහමද ඔයගොල්ලන්ට? අන්න ඉතින් අද මම පොඩි ගමනක් යන්න හදන්නේ. ගමනක් කිව්වට ඉතින් අපේ ටවුන් එකට තමයි යන්න හදන්නේ. අද නම් මට වෙනදා වගේ නෙමෙයි ටිකක් සනීප නැතුව ඉන්නේ. ඒ නිසා vlog එකක් කරන්න නම් හිතුනේ නැහැ. ඒත් ඉතින් මෙහෙම නිකම්ම රැස්ති වෙනකොට මට ටිකක් අසනීප ගතිය ගැන හිතනවා වැඩි. ඒ නිසා මට හිතුණා පොඩ්ඩක් ඒක එහෙම වෙන්නත් එක්ක වීඩියෝ එකකට හොඳයි කියලා. දැන් ඉතින් අඳුම නම් ඇඳගෙන ඉවරයි. මේ තියන්නේ අපේ අද ඇඳගෙන යන ඇඳුම. තාම කොණ්ඩේ නම් පීරගත්තේ නෑ. ඇඟත් එක්ක වෙවලනවා හරිම අමාරුයි. මටම තේරෙන්නේ නෑ මොකද වෙලා තියෙන්නේ කියලා. ඔළුව නම් ගොඩක් රිදෙනවා. නිකන් අර සෙම තත්ත්වයක් වගේ විහිලත් හිතෙනවා. මොකද මේ දවස් ටිකේ මම ටිකක් රැ වෙලා තමයි සේදුවේ කරේ. එහෙනම් ඉතින් මම කොණ්ඩේ පීරගෙන රැස් වෙලා ඉන්නම්. ඊට පස්සේ බලමු අපි මොකද වෙන්නේ කියලා. අපිට නම් ඉතින් මේ විදිහට වැස්ස අඩු වෙලා සාමාන්‍ය විදිහට පත් වුණාට ගොඩාක් අයගේ ජීවිත වෙනස් වෙලා තියෙනවා. ජීවිත අහිමි වෙලා තියෙනවා. ඉතින් දවසින් දවස අහන්න දකින්න තියෙන දේවල් ගැන නම් හිතේ ගොඩාක් ලොකු දුකක් තියෙනවා. ඉතින්
මම නම් කියන්නේ හැමෝම පුළුවන් විදියට ගොඩක් පරිස්සමින් අනිත් අය ගැනත් හොයා බලලා ඉන්න ඕනි. මොකද ඉතින් මේ අමාරු වෙලාවේ බොහොම පරිස්සමින් තමයි අපි ජීවත් වෙන්න ඕනේ. මමත් ඉතින් මේ විදිහට ලෑස්ති වුණාට මට ඉතින් ඇඟට ගොඩක් අමාරුයි. ඇඟත් වෙවුලනවා. ඇඟත් වෙවුලන නිසා කොණ්ඩේ බීර ගන්න නම් අත ගොඩක් අමාරුයි. යන්නේ නැතුවත් බෑ. අද අනිවාර්යයෙන්ම යන්න ඕනේ. මම දැන් දවස් 2ක් විතරම යන එක කල් දදා හිටියා. ඉතින් දැන් අද අනිවාර්යයෙන්ම යන්න වෙනවා. අද අසනීපේ ටිකක් වැඩි. මොනා කරන්නද ඉතින්? කාමරේ හිමීට කොණ්ඩේ පීර ගමු. අමාරුවෙන් කොණ්ඩේ පීර ගත්තා. හොඳට තමයි ඉතින් කොණ්ඩේ පීර ගත්තේ. හරි එහෙනම් ඊළඟට දැන් යන්න කලින් අපේ රූබි කෑ ගහනවා එළියට යන්න ඕනේ වෙලා. එයාත් ඒක එක්ක ගිහින් එන්න. එතකන් ඉන්නේ. 2 hours later. ගිහින් ඉතින් මම ඉක්මනින්ම ආවා. ආපු ගමන් ටක් ගාලා වශ්‍ය කතා ගත්තා. දැන් ඉතින් කෑම කන්නත් බෑ අද මට. මෙන්න මේ විදිහට සමපෝෂකයක් හදාගෙන රසමරස තේකුත් හදාගෙන බොන්න තමයි හදන්නේ. අද ඉතින් මගේ vlog එක මෙතනින් ඉවරයි. හැමෝම ගොඩාක් පරිස්සමින් ඉන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ.